උතුරුමැද පළාත් සභාවට තරඟ වදින පොළොන්නරු දිස්ත්‍රික් සංවිධාන අපේක්ෂකයින්ට ආධාර පිණිස ජන හමුව සංවිධානය කෙරිණ. මෙහිදී කරුණා අම්මාන් කියා සිටියේ කොටිනායක ප්‍රභාකරන් මේ වන විට අවසන් පරාජයේ මුවදොරට පැමිණ සිටින බවයි. அப்போ ஒரு நாடு கேட்டு போராடினாங்க முதல் எங்களுக்கு ஒரு நாடு வேணும் நாட்டால் நாங்கள் புறக்கணிக்க අපි ඉස්සර සටන් කළේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන්. අපට රටක් අවශ්‍යයි. අපටත් අයිතිවාසිකම් තිබිය යුතුයි කියන දැඩි මතයේ ඉඳගෙනයි අපි එදා සටන් කළේ. ඒත් අපට වැටහුණා තවදුරටත් යුද්ධයක් අනවශ්‍ය බව. යුද්ධයකින් අපට කිසිවක් දිනාගත නොහැකි බවත් අපි තේරුම් ගත්තා. කොටි සංවිධානය යටතේ තවදුරටත් සටන් කිරීමෙන් අපට ලැබුණේ විනාශය පමණයි. සෑම ජන කොටසකටම අයත් ජීවිත එම යුද්ධයට බිලි වුණා. ඇයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මෙම රජය සමග එක්ුණේ කියලා ඔබ ප්‍රශ්න කරන්න පුළුවන්. ඊට සරල පිළිතුරක් තියෙනවා. මේ වන විට රටේ පාලන තන්ත්‍රයේ වැදගත් තැනක් හිමි වී තිබෙන්නේ පළාත් සභාවලටයි. ආණ්ඩු බලය සහිත පක්ෂය සමග අත්වැල් බැඳ ගැනීමෙන් පළාත් සභාවක අවශ්‍යතාව වඩාත් සාර්ථක ලෙස ඉටු කර ගන්න පුළුවන්. அப்போ இந்த மாநில சபைகள் வந்து ஒரு ஆளுங்கட்சியை சார்ந்திருந்தால் தான் உடனடியான உதவிகளை நாங்கள் பெற முடியும் அவங்கள்ட்ட. இன்றைக்கு கிழக்கு மாநிலம் விடுவிக்கப்பட்டிருக்கு.